ඈත අතීතයේ අපේ මේ රන්වන් ලංකා ද්වීපයේ ඉමහත් ප්‍රඥාවෙන් සහ අසමසම ශක්තියෙන් හෙබී රාවණා නම් වූ මහා නිරිදානෝ සිය අනසක පැතුරුවා. එතුමා හුදෙක් අභීත රණශූරයෙකු පමණක්ම වුණේ නෑ. ඒ මහා රජු දස විද්‍යාවන් ප්‍රගුණ කළ අසමසම ප්‍රඥයෙක්. ඒ වගේම මුළු විශ්වයම මන්මත් කළ අතිදක්ෂ වීණාවාදකයෙක්. තම අභිමානයත් පෙරලිය වුණු දෛවයත් පෙරදරි කරගත් රාවණා රජු දඹදිව සිට රූමත් සීතා කුමරියව මේ ලංකාපුරයට රැගෙන ආවා. එය මහා යුගයක පෙරලියක ආරම්භය වුණා. මේ අතර දඹදිව සිටි රාම කුමරු සීතාව මුදා ගැනීමේ අරමුණින් යුතුව රාවණා රජුට මුහුණ දීම සඳහා තම සේනාවන් එකමුතු කළා. ගව් ගණනක් දුර ගෙවා පැමිණි රාම කුමරු තම ප්‍රියම්බිකාව වූ සීතා දේවිය සොයා යන මේ දුෂ්කර ගමනේදී මහා සාගරය නම් වූ ඒ දැවන්ත අභියෝගය ඉදිරියේ හනුමාන් සමග නොසැලී සිටියා. අනතුරුව නොපසුබට වීරියෙන් යුත් මහා වානර සේනාව පිරිවරාගත් පොහු රළ මතින් ඉදි වූ ඒ විස්මිත ගල් පාලම ඔස්සේ රන් ලංකා ද්වීපය බලා ඉදිරියටම ඇදුනා. මුළු මහත් ලංකා ද්වීපයම කම්පා කරමින් ඒ මහා සංග්‍රාමය ආරම්භුණා. යුගයේ බල සම්පන්නම පාලකයන් දෙදෙනා රණබිමේ එකිනෙකාට මුහුණ දුන්නේ මුළු පොළොව තලයම ගිගුම් දෙවමින්. කොතරම් නිර්භීත වුවත්, කෙතරම් බල සම්පන්න වුවත් රාවණා රජු රණබිමේදී ඇද වැටුණා. ඒ කිසිදා නොමැකෙන අමරණීය පුරාවෘත්තයක් මේ මිහිමත සටහන් කරමි. කාලය කෙතරම් ගෙවී ගිය අදටත් ශ්‍රී ලංකාවේ මේ අහස සිමින කඳු මුදුන් සහ අද්භූත ගල් ගුහා ඒ මහා රාවණා රජුගේ වික්‍රමාන්විත කතාන්දරයේ සුළඟත් සමග රහසින් මුමුණ කළා.